2015 සිට 2019 දක්වා කාලය තුළ නිවාස සංවර්ධන අමාත්‍යාංශය විසින් රට පුරා 67000කට රුපියල් කෝටි 3000ක ණය මුදලක් ලබා දී ඇති නමුත් එයින් ආපසු අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි 400ක් පමණක් බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. මෙම ණය ලබාගත් පුද්ගලයන් 2400ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවද ඔහු විශේෂයෙන් සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ණය මුදල ලක්ෂ 5ක් වුවද බොහෝ දිනකට රුපියල් 80000 ලක්ෂය හෝ 1,20,000 වැනි අඩු මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. ඔය මේ රටේ සිදු එක් වංචාවක් පමණක් ලෙස හැඳින්වීය. රට බංකොලොත් වීමට හේතුව අමාත්‍යාංශ තුල සිදු වූ සොරකම් බව අවධාරණය කළ සරත් මහතා පාලකයන් විසින්ම රට මෙම තත්ත්වයට ගෙන ආ බව පැවසීය. එමෙන්ම හිටපු පාලකයන් විසින් වංචා කරන ලද මහජන මුදල් සියල්ල සොයාගත යුතු බවත් එම වංචාවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු තරයේ කියා සිටියේය.